ආයිබෝවන් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ ඒ ලයින් ගවුම මහන වීඩියෝ එකත් එක්ක. මම කලින් වීඩියෝ එකක් කරා ඒ ලයින් ගවුම කපාගන්නේ කොහොමද කියලා. ඒකෙම මහන වීඩියෝ එක තමයි ඔන්න අද ගේන්නේ. මුලින්ම අපි කරන්නේ මේකේ කර මහ ගන්නවා. මහන පිළිවෙල මම ඔයාලට කියලා දෙන්නේ අද වීඩියෝ එකෙන්. මුලින්ම කර මහ ගන්න එක තමයි අපි කරන්නේ. කර මහ ගන්නවට පයිපින් ඇටච් කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පේසින් එකක් තියලා මහ ගන්නත් පුළුවන්. ඉතින් මම අද පේසින් එකක් තමයි තියලා මාගන්නේ. පේසින් එක කපා ගන්න විදිහ මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති කියලා. රෙදි කොටසක් දෙකට නම්මලා මේ වගේ කර හැඩය තමයි අපි මේ විදිහටම කපා ගන්නෙ. ඊට පස්සේ අපි මේ විදිහට පේසින් එක තියලා ඇඳුමේ හොඳ පිට පැත්තට පේසින් එකෙත් හොඳ පිට තියලා කර මහගෙන ඊට පස්සේ වටේටම කට් මාක් දාගන්න මේ වගේ චූටි චූටි කට් මාක් දාගන්න. කට් මාක් දාගෙන අපි මේක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න පහසු වෙන්න අපි මේ මැහුම් වාසිය පේසින් එක පැත්තට තියලා අවුට්ලයින් එකක් ගහනවා. මම කරන්නේ ඒක තමයි. ඒ විදිහට කරාම ලස්සනට පේසින් එක අනිත් පැත්තට හැරවිලා උඩට එන්නේ නැහැ. මේ ලස්සන කර නීට් එකටම හිටිනවා ඒ විදිහට මැහුවාම. ඉතින් ඔයාලත් මහනකොට මේ වගේ පේසින් මහනවා නම් මේ විදිහට අවුට්ලයින් එකක් ගහන්න. ඔයාට මේක බයසතර පටි කපලා පයිපින් කරගන්නත් පුළුවන්. මේ විදිහට මම ඉදිරිපස කර හැඩය මහගත්තා පේසිමක් ආධාරයෙන් පේසිමක් තියලා ඔය විදිහටම තමයි මම පිටුපස පළුවෙත් කර හැඩය මහගන්නේ. අද මම පිටිපස්සට රවුන්ඩ් කරක් තමයි දාගෙන තියන්නේ. හින්දා මේ විදිහට පිටිපස්ස කරත් මහගෙන ඊළඟ පියවර විදිහට අපි කරන්නේ උරහිස මූට්ටු කරගන්න එක. මේ උරහිස මූට්ටු කරන ක්‍රම ගොඩාක් තියෙනවා. උරහිස මූට්ටුව නොපෙනෙන්න අපිට මහ ගන්න පුළුවන්. මම මේ විදිහට තමයි අද මහන්නේ. නොපෙනෙන්න මහ ගන්න පුළුවන් ගොඩාක්ම මේ පේසින් ඇල්ලුවාම පේසින් කොටස් දෙක සහ ඇඳුමේ උරහිස කොටස් දෙක මේ විදිහට දිග ඇරලා තියාගෙන මහන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ පිටුපස පේසින් කොටසෙන් ඉදිරිපස කොටස් ටික වහලා මේ විදිහට මහ ගන්නත් පුළුවන්. මම අද මේ විදිහට තමයි කරන්නේ. හරියට මැහුම් වාසි එකට හිටින විදිහට තියාගෙන පිටුපස පේසින් කොටස ඉදිරිපසට අරගෙන හරියටම අඟල් භාග්‍ය මැස්මෙන් මේ විදිහට උරහිස මූට්ටු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හැරෙව්වහම බලන්න උරහිස මූට්ටුවක් පේන්නේ නැහැ. ඔයාට හරියට මැහුම් වාසි ඒ කියන්නේ මැහුම් කරය කොටස් දෙකම සමානව හිටලා තියෙනවා පිටිපස්ස සහ ඉස්සරහා. ඒ විදිහටම අපි අනිත් පැත්තේ උරහිස මූට්ටු කරගන්නවා. ඇඳුමක නීට් එක වැඩි කරන්න මේ විදිහට මහන්න පුරුදු වෙන්න. එතකොට තමයි ඇඳුමේ නීට් එක අපිට හොඳට මෙන්නේ. ඔයාලට ඕලොක් මැෂින් එකක් නැතත් මේ ක්‍රමය හොඳයි. එතකොට උරහිස ඕලොක් කරන්න ඕනේ උරහිස මූට්ටුව මේකෙන් වැහෙන හින්දා. දැන් මේ විදිහට උරහිස මූට්ටු කරගත්තා. අපි බලමු මේ ගවුමේ ඊළඟට අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ගවුම මහනකොට ඊළඟ පියවර විදිහට මම මේකේ අත අල්ල ගන්න තමයි යන්නේ. මේ පේන විදිහට ඔයාට ඕනනම් මේ විදිහට පේසින් එක උඩට එයි කියලා හිතනවා. ඔයාට හොඳ පිටින් අවුට්ලයින් එකක් ගෙනියන්න පුළුවන් කර වටේට. ඒක කැමති නම් විතරයි ඔයා කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ අත කොටස ඇඳුමට තියලා අල්ල ගන්නවා. මේ අත් වර්ග ගොඩාක් තියෙනවානේ. ඔයාට කැමති අතක් මේකට යොදා ගන්න පුළුවන්. මම අද උරහිස මූට්ටුව ළඟට පොඩ්ඩක් රැලියෙන විදිහට තමයි අත කපාගෙන තියෙන්නේ. ඒ විදිහට මම තියලා ඉස්සලම පින් ගහ ගන්නවා. මේ පින් ගහ ගන්න එක ඔයා ආධුනික කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කරගන්න. එතකොට ඔයාට පහන්න පහසුයි. මේ විදිහට රැලි ටික උරහිස මූට්ටුව ළඟට එන විදිහට එකතු කරලා මම පින් ගහගත්ත. දැන් මම එකිනෙක ඒ පින් ගලවමින් මේක මහගෙන යනවා. රැලි ටික උරහිස මූට්ටුවට එන විදිහට තියාගන්නවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙහෙම රැලි අතක් කැපුවාම, ඒ කියන්නේ බෝරිච්ච අතක් කැපුවාම වටේටම අත වටේටම රැලි එන විදිහට හදාගන්න පුළුවන්. මම අද මේක චුට්ටක් පප් වෙලා හිටින්න ඕන හින්දා ඔක්කොම රැලි ටික උරහිස මූට්ටුව ළඟට තමයි තියාගත්තේ. හරි අපි ගවුමේ ඊළඟ පියවර විදිහට මේ විදිහට අත අල්ලගත්තා. ඔයාට අත අග වාටිය නමලා මහන්නත් පුළුවන්. නැත්නම් අත අගට
බෑන්ඩ් එකක් දාන්නත් පුළුවන් නැත්නම් අතාග ඉලාස්ටික් කරන්නත් පුළුවන්. බෑන්ඩ් එකක් කියලා මං කිව්වේ රෙදි වලින්ම අපිට බෑන්ඩ් එකක් දාගන්නත් පුළුවන්. ඒ වගේම අත මූට්ටු ඔයා ඕලොක් කරගන්න ඕලොක් මැෂිමක් තියෙනවා. මම මේ විදිහට අතාගට පොඩි බෑන්ඩ් එකක් වෙනම අල්ලගත්තා මැටීරියල් එකෙන්ම. ඉතින් මේ විදිහට අපි ඊළඟ පියවර විදිහට අත් කොටසත් අල්ලගත්තා. ඒ වගේම ඊළඟ අතත් ඒ කියන්නේ අත් දෙකම මේ විදිහට අල්ලගන්න. ඊළඟට අපිට මේ ගවුමේ මේ විදිහට යටට මම ප්‍රිල් කොටසක් එකතු කරගෙන තියෙනවා. ඔයාලට මම කලින් මේ මෝස්තරේ කොහොමද හදාගන්නේ කියලා එලයින් ගවුම කපනකොට කියලා දුන්නා. ඒ විදිහට තමයි මේ ගවුම මම මහන්නේ. ඒ විදිහට යටට ප්‍රිල් එකක් අල්ල ගන්නවා. මම මේ ප්‍රිල් එකට අවශ්‍ය කරන රැලි මේ විදිහට හදාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මැෂින් එකේ ටෙන්ෂන් එක මේ වැඩි කරලා මේ විදිහට ඉස්සලම මේ බොරු නූලක් ඇදලා රැලි ටික එක විදිහට හදාගන්න ගැදරින් පුට් එකක් නැත්තම්. ඒ විදිහට හදාගත්ත ප්‍රිල් කොටස මම මේ වගේ ඇඳුමේ යට වාටිය නැමෙන තැනට තියලා මේ විදිහට මහ ගන්නවා. ඒක ඔයා තියාගත්ත මැහුම් වාසිය අනුව කරගන්න. අඟල් භාගයකට තමයි මම මේක තියලා මහන්නේ. ඔයාලට මම එදා කියලා දුන්නා මේක නිර්මාණය කරනකොට ඔයාලට ප්‍රිල් කොටසට අවශ්‍ය කරන උස අඩු කරලා සම්පූර්ණ ගවුමේ උස කපා ගන්න කියලා. ඊට පස්සේ ප්‍රිල් කොටස තිබ්බහම ඔයාලට ගවුමට අවශ්‍ය කරන උස එනවා. මේ විදිහට මම මේ ප්‍රිල් කොටසත් අල්ලගෙන ඊළඟට මේ ඒ අල්ලගත්ත මේ මැහුම් වාසිය ඕලොක් කරගන්නවා. ඒ විදිහට තමයි ප්‍රිල් එක අල්ලගත්තට පස්සේ තියෙන්නේ. ඊළඟ පියවර විදිහට අපිට කරගන්න තියෙන්නේ මොකද්ද කියලා බලමු. ඊළඟට අපි ගවුමක් මහනකොට දැන් අංශය තමයි මූට්ටු කරගන්නේ. මේ විදිහට හරියටම අත්අග සහ කිහිලි කට එක සමානව තියාගෙන ඔයා අත්අගට ඔයාට අවශ්‍ය කරන මැෂර්මන්ට් එක තියලා ඔයා තියාගත්ත මැහුම් වාසිය අනුව මේක අංශය මූට්ටු කරගෙන යන්න මේ විදිහට. ඒ විදිහට තමයි දෙපැත්තම ඔයාට මූට්ටු කරගන්න තියෙන්නේ. හරියටම ඒ අපි මහපු ස්ථාන එක සමානව තියලා මහගන්න. මෙන්න මෙතන ප්‍රිල් එක අල්ලපු තැනත් එක සමාන වෙන විදිහට තියලා මහගන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් ඉගෙන ගන්න මහන්න ආස කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් අපි ඒ ලයින් ගවුම ගොඩක් දුරට මහගෙන ඉවරයි. මේ විදිහට අංශය දෙපැත්තම මහගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕලොක් කරගන්න. ඊට පස්සේ අපිට අවසාන පියවර විදිහට තියෙන්නේ යට වාටිය නමලා මහන්න. මේ යට වාටිය ඔයාට තියාගත්ත මැහුම් වාසිය අනුව නමලා මහන්න පුළුවන්. මම නම් ඇත්තටම ගවුමක යට වාටිය ගොඩාක් ලොකුවට මහන්නේ පොඩි බබෙක්ගේ ඇරෙන්න. අනිත් ඇඳුම් මම මේ විදිහට වාටිය හීනිවට තමයි නමලා මහන්නේ. මට හිතෙනවා එතකොට තමයි ගවුම ලස්සන හීනිවට නමලා මේ විදිහට වාටිය මහනකොට. ඉතින් මම ওই විදිහටම වටේටම වාටිය මේ විදිහට නමලා මහගත්තා. ඔයා මතක තියාගන්න ඇඳුමක් මහනකොට අංශේ මූට්ටු කරලා ඉවර වෙලා තමයි අපි වාටිය නමලා මහන්නේ. මේ තියෙන්නේ මම මහගත්ත ගවුම. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.